ගමට ඇවිල්ලා පාට් එක දාන්න බෑනේ ඒගොල්ලන්ට. අපි තෙල් පෝලිං වල හිටියා. අපේ අම්මා නංගි ඔක්කොම තෙල් පෝලිං වල හිටියා. ගෑස් පෝලිං වල හිටියා. එතකොට උන් එක එකක්වත් ආවද? මේ බලන්න දැන් මොකද්ද තියෙන්නේ? මුන් හොරකම් කරලා රට බංකොලොත් කරලා අපි ඒ වල ඉඳලා මුන් දැන් එනවා අපි හොරකම් කරාගේ. අපි හොරකම් කරන්නේ මුන් එනවා උන් හොරකම් කරපු අපේ ඇඟේ ගාවන්න. උන්ට කියන්න තියෙන ගමට එන්න එපා කියලා. ආපහු. උන්ගේ හොරු තමයි ඇතුලේ. උන් හොරු තමයි ඉන්නේ ඇතුලේ හැමදේම කරන උන්. අපේ මේ ආණ්ඩුවට කියන්නේ කොන්දපණ ඇතුව වැඩ කරන්නත් කියලා. අනිත් ගම් වල ගියාම ගහන්න මුන්ට. හොරුන්ට ගහලා එලවන්නේ. මේ හොර ඇත්ත ඔය වගේ. අද මොකද උනේ? අද මොකද උනේ කියන්නේ අපි දන්නේ නැහැ. එකපාරට මුන් ආවා. අපි ගමේ කොල්ලෝ ටිකක් කතා කරගෙන මෙතනට ආවා. ඇවිල්ලා ඊට පස්සේ කට්ටියත් ආවා. ඇවිල්ලා අපි උන් හූ කියලා ගහලා එලෙව්වා. අපිට ආරංචියක් ආවා ගේ කිනි තියන්න එනවා කියලා ලේකම්තුමාගේ. ඒක තමයි අපි මේ ආවේ මෙතෙන්ට. මොකද? ලේකම්තුමා ගේ කිනි තියන්න එනවා කියයි අපිට ආරංචි ආවේ. ඒකයි අපි මේ ආවේ. ලේකම්තුමා ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරන්න බෑ. රට ආරක්ෂා ලේකම් රට ආරක්ෂා කරන්න ඕන අපිට. අපි අරුපිටියේ. මොකද? ගමේ මිනිස්සුනේ. මම අරුපිටියේ. එහා පැත්තේ. ඉතින් අපි මෙතනට එන්නේ නැද්ද? අපි පොඩි කාලේ ඉඳන් දන්න මිනිස්සු. මේ ගම. අපි ඉස්කෝලේ ගියේ මිනිස්සු අත්තට. මේ පාරේ ගියේ මිනිස්සු ගේ තියෙන එතන. ඉතින් එහෙම කරන් දෙන්න පුළුවන් ඈ. මුළු ලෝකයක් ඉස්සලා මේ රට දන ගැස්සුවා. ඔවුන් තමයි ඕවට වගේ කියන්න ඕනේ. ඕකයි ගෝඨාභයගේ පුද්ගලික ලේකම්. ඔවුන් තමයි මේ රට විනාශයටම පත් කළේ. මුන් හොඳ සුදනවකෝ දැන් ඇවිල්ලා සුදු පිරිවැටේට දැන් කතා කරනවා. අපි ලෝකයක් ඉස්සලා විලි ලැජ්ජා නැති කරා. දෙමව්පියෝ මැරුණා, සහෝදර සහෝදරියෝ මැරුණා, ගෑස් පිපුරලා මැරුණා. ඔය එකෙක් කතා කළේ නෑ බල්ලෝ. දැන් මෙතන ඇවිල්ලා මේ අදූෂිත ආණ්ඩුවක් හදාගත්තාම ඒක පෙරලන්න මුන් දඟලන දඟලිලා. අනිත් ගම්වල ගම්වාසීන්ට කියන්නේ ඔය ආවොත් එහෙම මේ හොර හැත්ත හොඳට සලකලා යවන්න. මේ ආණ්ඩුවේ කොන්දපණ නැතිකම මේ තියෙන්නේ. මුන් මේ හොරකම් කළා මේ මුළු රටම විනාශ කළා. දැන් ගමක් ගාන එනවා හොරකම් හොයන්න. රුපියල් 10,000 දීලා ගෙන දෙනෙක් මේ 10 දෙනෙක් කරන් යානි පන්න විස්කි බැන්ඩි දීලා ගේන්නේ ඕක මේ විනාඩි 5ට 150ක් විතර මෙතන එකතු වුණා මේ අපි අමාරුවෙන් මේ ගෙන ගත්තු ආණ්ඩු මේවා මේ ලේසියෙන් පෙරලන්න බෑ මේවා පෙරලන්න බෑ මෙච්චර කාලයක් අපි මුළු රටම අනාථ වෙලා දුක් විඳිද්දි ඔය සෙට් එකම එකතු වෙලා සැප වින්දා මිනිස්සුන්ගේ දුක දැනුන්නේ දැන් මොකද වෙලා තියෙන දෙක දැන් කට්ටිය ඇතුළට යන්න වෙන හන්ද ඒ බයට දැන් දඟලන්නේ රටේ මිනිස්සු දුක් විඳිනකොට ඒගොල්ලන්ට ඒව දැනුන්නේ ඒවට උද්ඝෝෂණය කරන්න ආවද රටේ මිනිස්සු දුක් විඳිනකොට කන්න නැතුව තෙල් පෝලිං වල අම්ල තාත්තලා මැලෙද්දි ඇස් වලට බෙහෙත් දාන්න ගිහලා වැරදි බෙහෙත් දීලා ඉස්පිතාල වල ලෙඩ මැරෙද්දි ඒගොල්ලන්ට දැනුණාද නෑ දැන් ඒගොල්ලෝ ඇතුළට යන්න වෙන හන්ද දැන් දැනিলা තියෙන්නේ ඒගොල්ලන්ගේ වාසියට එකම එකයි කියන්න තියෙන්නේ මුම් මේ තව මාසයක් දෙකක් ඇතුළත ඔය ඇතුළට යන සෙට් එක තමයි ඔය දැන් බහලවිලා මේක කුජිත කරන්න දන්නේ කරන්න දෙන්නේ නැහැ ඕන් ටික ඔක්කොම ඇතුළට යවලා තමයි මේ ආණ්ඩුව රැකගන්නේ අපි. බය වෙලා ඇවිල්ලා තින්නේ. බය වෙලා අනිවාර්යෙන් මුන් ටික බය වෙලා ඉන්නේ. ඔය එක එකාගේ පිල්ලි අවතාර. ඔය අවතාර තියෙන ඔය මහ බැංකුව ඇතුලේ තියෙන ඔය අවතාර වලට වැඩි කාලයක් හොල්මන් කරන්න දෙන්නේ නැහැ අපි. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවට බල කරනවා. ඔය ආයතන වල ඇතුලේ ඉන්න පිල්ලිත් එළියට දාලා ඉල්ලා මේ රට ඉස්සරහට සෞභාග්‍යවත් රටක් කරන්න කියලා. දැන් මේවනේ පිල්ලයන්ලා ගන්න ඉස්සෙල්ලා කියලා ගොම්බම් පිලා මේ ඔන්න ඊළඟට ගන්න මෙයා කියලා. මොකද ඒගොල්ලෝ ඔක්කොම තමයි ඉස්සෙල්ලා ගොම්බම් පිලා ඔක්කොම ගන්න ඕන පොත් ලියපුවා ඔක්කොම. උන් දැනුවත් තමයි මේ ගෙරිච්චේ. අවුරුදු 70ක් මුන් කරා. නැවතත් මීට වැඩිය දතමක හොඳ කෙනෙක් ආවොත් පමණයි අපි ඡන්ද දෙන්නේ. මේක තමයි අපිට තියෙන ආණ්ඩුව. අපි මින් කිදේට දෙන්නේ නැහැ.